මට ඒකත් කැඩුනානේ. යාළුවා තව ඩිංගෙන් ආ සමතලා වෙනවා. ඉති හරි දැන් ඔක්කොම හරි. මම ඩක් කුණු වරන් දානවා. වැඩ ගොඩක් කරනවා. මග පෙන්වීමක් කරනවා. මම තමයි මෙතන කසල කළමනාකරු. ඔයා නැත්තම් මම තව පොඩි රොටියක් වෙනවා. මට කියන්නේ ආරක්ෂක නිලධාරියෙක් වෙන එක මොන වගේ දෙයක්ද කියලා. ආරක්ෂක සභාපතිතුමා මට ඔබ කැඳවගෙන එන්න කියලා කිව්වා. අන්නට අකීකරු වෙන්න හදන්න එපා. මොනවද ඔය කරන්නේ? ඇයි අර යන්ත්‍ර ටික කඩලා දැම්මේ? තමුන් මෙතන ඉන්නේ ආරක්ෂාවට. යන්ත්‍ර ස්රෝත ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම්. දැන් ඉතින් මොනවද මට මෙතන ආරක්ෂා කරන්න තියෙන්නේ? මන් දන්නේ නැහැ. ඒක රහසිගත කාර්යයක්. බලනවා. දැනටමත් මෙහෙ තොරතුරු පිටට ගිහිල්ලා තියෙනවනේ. ඒ නිසා මං රොබෝ අංක එකව ගෙනාවා ඔයලාගේ උදව්වට. මේ තමයි දැනට ඉන්න හොඳම ආරක්ෂක නිලධාරි රොබෝ. මං කිව්වා හරි නේද? 100%ක්ම මතක තියාගන්නවා. වැඩ වැරද්දුවොත් එහෙම අස් කරලා දානවා. මාත් කැමති ආරක්ෂක නිලධාරීන්ට උදව් කරන්න. මොනවද කියන්නේ මේ මෝඩ කුරුමිටි රොබෝ? අනවසර කලාපයට ඇතුල් වීම නිසා ඔහෙව නිලේ පහතට දානවා. ඉක්මන් කරලා ෆැක්ටරිය අතු ගන්න අය මෙහෙට එවන්න. මේක හරිම පටලැවිල්ල. ඇත්තමයි ඔයා ගොඩක් හොඳට වාහනේ නතර කළානේ පොඩ්ඩෝ. ස්තුතියි ලොක්කා. හොඳයි. දැන් මෝඩියෝ දෙන්නම මගේ ඇඟ උඩින් අයින් වෙනවා. ඔය දෙන්න ගිහිල්ලා බඩු එකතු කරන්න මම වැඩේට උපදෙස් දෙන්න. හොඳයි. එහෙමනම් දෙන්නම එකතු වෙලා මෙතන සුද්ධ කරලා දාන්න. ඒත් ලොකා අපි ආවේ හොරකම් කරන්නනේ. ඇයි මෙතන සුද්ධ කරන්නේ? අපි ආවේ හොරකම් කරන්න තමයි මෝඩියෝ. සුද්ධ කරනවා කියන්නේ හොරකමට. බලා ගන්නවා. අපි ආවේ මෙන්න මේ වගේ අය හොරකම් කරන්න. ඒගොල්ලෝ කවුද? කවුද දන්නේ? ඒගොල්ලෝ ඉතා රහසිගත නිෂ්පාදනයක් කියලායි කියන්නේ. ඔයාගේ පෙනුම හැටියට සීතල දෙයක් බිව්වා නම් හොඳයි වගේ. ඩාගී මොනවද මෙතන කරන්නේ? මේක මගේ රස්සාවේ කොටසක්. ඒකින්ද නොකර ඉන්න බෑ. මෙන්න ඔයාට හොඳ පීම් එකක්. දැන් නැතුවට කවන්නේ මං ආවේ අර ඇතුලේ ඉන්න හොරාව අල්ලගන්න. ආරක්ෂක නිලධාරී රාජකාරියක් නේද? හරිම සෝක්. මමත් කැමති ඔයාට උදව් වෙන්න. එයාට බීම එකක් දීලාද? නෑනේ මම පොඩි වීලුවක් කරේ. යන් ඔක්කොම හරි. කොහොමද? අනේ වන්දා කොහෙද කියලා.
මං හිතන්නේ ආ හොයනවා ඇත්තේ අර රහසිගත රොබෝ සලස්ම නේද? මේ තියෙන්නේ. අපි එයාව අල්ලගමු. යන්. ඒයි අපි ආවත් අඩංගුවට ගන්නවා. මේ ලොක්කා නේද? බලාගෙන යාට අනුත් ඇවිල්ලා මේක හිස්සසම. අතරට මං ගෝණ සංගමේ රැස්වීමකට යන්නයි ලෑස්ති වුණේ. තේරුණාද? අනේ අපිට පොඩි වැරදීමක් වුණේ. මේක තමයි අන්තිම වැරදීම. දැන් ඉඳලා ඔයගේ ලොක්කා තමයි රොබෝ අංක 1. දැන් ඉතින් ඔයා වැඩ කරන්න ඕනේ මෙයා කියන විදිහට. එතකොට ඔයා අනියක කියන්න ඕනේ නෑ. මාව ආයි නිදෙන් පාර දෙම්මනේ. ඊටත් වැඩිය නරකයි. මං ඔයාව යකඩ වලට ගන්නවා. තේරුණාද? අනේ ලොක්කා මේක හරියට ලීකුඩු අස්සේ අංගන ඇණයක් හොයනවා වගේ වැඩක් නේ. මට සද්දයක් ඇහුණා. හැංගෙනවා. අපි නූලෙන් බේරුනේ ලොක්කා. ඔව් හැබැයි දැන් නම් ප්‍රශ්නයක් නැහැ වගේ. ඔයා ගත්ත බඩු ටිකයි වැකියුම් මැෂිමයි අරගෙන එනවා. ඉක්මන් කරලා මෙතනින් ගියොත් හොඳයි. ලාගෙන වැටේ ඈ. මේ අංශය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළා. ඔව් ඒත් කැඩිච්චට මොකද කරන්නේ? මම දැන් පිටවීමේ දොරටු පරීක්ෂා කරන්න යනවා. අනේ වන්ද මෙතන ආරක්ෂා කරන දෙයක් ඉතුරු වෙයිද දන්නේ. මේ දොර නම් අකුළු දාලා ඒක හොඳයි. යකඩ දාන්නේ මෙතන. ඒ කියන්නේ මගේ යාළුවා ඇත්තේ මෙතන තමයි. මං එනවා. මේක හොඳට මතක තියාගන්නවා. ඕක ඇතුළු වීම තහනම් කලාපයක්. ඔය රෙගුලාසි වලින් වැඩක් නැහැ. මට මේකට උදව්වක් දෙනවා. නීති කඩනවා. නීති කඩනවා. ඉතින් මොකද්ද කරන්න හදන්නේ? ටිකටම මගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්නද? හේයි, ඕගොල්ලෝ මොනවද මෙතන කරන්නේ? අපි මේ කුණු ටික අස් කරන්නයි කියලා මෙතනට ආවේ. ඕවා කුණු උනාට බොහොම රහසිගත කුණු තේරුණාද? ඔහේ කඩවහගෙන ඉන්නවා. මේ වගේ වෙලාවක කරන්න ඕන දේ මම දන්නවා. ඔහොම නවතිනවා. ඔහොම නවතිනවා. යටත් වුණොත් කිසිම කරදරයක් නැහැ. මේක පුහුණු වීමක් නෙවෙයි. අපි යමු මල්ලිලා. ඔයාගේ පිළිවෙලට නම් ලකුණු දෙන්න පුළුවන්. හැබැයි වැඩේ නම් අන්තිමයි. පොඩ්ඩක් ඉන්න බලන්න මෙහෙම කරලා හරියයිද කියලා බලන්න. ඉක්මනට යාව අල්ල ගන්නවා. දෙන්නෙක් ඉවරයි තව එක්කෙනයි. ඒයි මේ මොකද්ද මේ? ලකුම් මැෂිමට මොකද මේ පාර වෙලා තියෙන්නේ? මං හිතුවා ඔයාට උදව් ඕන වෙයි කියලා මේ කුණුගුඩ අයින් කරලා දාන්න. ඔයා හරි දක්ෂයෙක්නේ. අනතුරුදායකයි මම තත්ත්වය පාලනය කරන්නම්. මොනවද මෙතන වෙන්නේ? හරිම හොඳයි. ඔයා එන හොරු ටික අල්ලගෙන. මං විතරක් නෙමෙයි මෙයත් උදව් වුණා මහත්තයා. එහෙමද? එහෙනම් මට දැන් සිද්ධ වෙනවා පොඩි වෙනස් වීම් කීපයක් සිද්ධ කරන්න. නිශ්ශබ්ද වෙනු. ඔබට කතා කිරීමට කිසිම අයිතියක් නැහැ. එහෙනම් ඉතින් යාළුවා වැඩේට ඉස්සෙල්ලා මොනාරි කාලා ඉන්නවද කොහොමද? හොඳයි යාළුවා. ඔහොම නතර වෙනවා. අනවසරයෙන් තෙල් භාජනයක් අතට ගැනීම බරපතල වරදක් බව දන්නවද? අනේ නිකන් ඉන්න බොරුවට හැම වෙලේම කෑ ගහන්න නැතුව. ඔයාට කියන්න මට තාම හිතාගන්න බෑ මේව මොනවද කියලා. ඒක රහසක්.